ෆිසික්ස් පේපර් එකේ 12 වෙනි MCQ එක යහනවා මේ පහත කුමක් විද්‍යුත් ක්ෂේත්‍ර රේඛා පිළිබඳව සත්‍ය නොවන්නේද කියලා අහන්නේ. හොඳේ අසත්‍යක අහන්නේ. ඒතර කියනවා ක්ෂේත්‍ර රේඛා ධනාරෝපණ වලින් පටන්ගෙන ඍණාරෝපණ මත නතර වේ. ඒක ඇත්ත. ධන ඉඳන් ඍණට තමයි ක්ෂේත්‍ර රේඛා යන්නේ. තනි ධනාරෝපණයක් පැවතුනහොත් ක්ෂේත්‍ර රේඛා අනන්තයේදී නතර වේ. ඒකත් ඇත්ත. ධනාරෝපණය ඉඳන් අනන්තය දක්වා එතකොට ක්ෂේත්‍ර රේඛා යනවා. හරිද? එතකොට ක්ෂේත්‍ර රේඛා දෙකක් කිසි විටක එකිනෙක කැපී යා නොහැක. ඒකත් ඇත්ත. ඕනම බල රේඛා දෙකක් කැපිලා යන්න විදියක් නැහැ. ස්ථිතීත්ව ක්ෂේත්‍ර රේඛා සංවෘත පුඩු සාදයි. නෑ එහෙම වෙන්නේ නැහැ. දැන් සංවෘත පුඩුවක් කියලා මෙයාලා අදහස් කරන්නේ මොකක්ද? ධනෙන් එළියට ගිහිල්ලා ආයි ධනටම එනවා. නෑ එහෙම වෙන්නේ නැහැ නේ. ඒක වැරදි. එහෙම වෙන්නේ නැහැ. සංවෘත පුඩු සාදන්නේ. සංවෘත පුඩු සාදන්නේ කවුද? සංවෘත පුඩු සාදන්නේ චුම්බක බල රේඛා. චුම්බක බල රේඛා තමයි සංවෘත පුඩු සාදන්නේ. එනිසා හතරවෙනි උත්තරේ තමයි අසත්‍ය උත්තරේ 4 වැරදි. හරි ඊට පස්සේ අන්තිම එක තියෙනවා විද්‍යුත් ක්ෂේත්‍රයේ රටාව නිරූපණය කිරීමට දා ගන්නා ක්ෂේත්‍ර රේඛා මනක් කල්පිත රේඛාවේ. ඉතින් ඔව් ඇත්තනේ මනක් කල්පිත ඒවා තමයි මේ පේන්නේ නැහැනේ ඒවා. අපි හිතින් හදාගත්තේ ඒක උත්තරේ එන්න ඕනේ. උත්තරේ අංක 4. හරි සංවෘත පුඩු සාදන්නේ කවුද? චුම්බක බල රේඛා තමයි සංවෘත පුඩු සාදන්නේ. උත්තරේ අංක 4. හරි ලේසි. හරිනේ.